අයිබෝවන් කොහොමද අවුරුදු කෑවා බිව්වා අලුත් ඇඳුම් ගත්තා නෑදෑයෝ බලන්න ගියා හැබැයි දැන් තමයි හොඳම හරිය පටන් ගන්න පර්ස් එක ඇරලා බැලුවට පස්සේ පර්ස් එකේ තියෙන්නේ හුලං විතරයි නේද මේක ඔයාගේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි මේ වෙලාවේ ලංකාවේ 90%කට වැඩි පිරිසක් ගත්තොත් ඒ පිරිසටම තියෙන මූලිකම ගැටලුව තමයි අවුරුද්දෙන් පස්සේ තමන්ගේ පර්ස් එක හිස් වෙලා තියෙන එක සීමාවක් නැතුව පාලනයක් නැතුව පහුගිය සතිය ඇතුලේ වියදම් කරලා තමන්ට අවශ්‍ය විදියට උපරිමයෙන් ජීවත් වෙලා දැන් ගොඩක් අය හිර වෙලා ඉන්නවා හැබැයි ප්‍රශ්නය මේකත් ප්‍රෙෂර් වෙන එක නෙවෙයි මේ මොහොතේදී තමන්ගේ පර්ස් එක හරියට කළමනාකරණය කරලා තමන්ගේ ඔළුව කෙලින් තියාගෙන මේ අවුරුද්දෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක සික් සිග්ලර් වරක් කියනවා හිස් පර්ස් එකක් කවදාවත් මිනිස්සෙක්ව පස්සට ඇදලා දාන්නේ නැහැ මිනිස්සෙක්ව පස්සට ඇදලා දාන්නේ හිස් ඔළුවක් විතරයි කියලා ඒ නිසා අද වැඩසටහනේදී අපි කතා කරන්නේ තමන්ගේ ඔළුව හරියට පාවිච්චි කරලා මේ අරුබුදෙන් ගොඩ එන්න අවුරුද්දෙන් පස්සේ ඇති වෙලා තියෙන සල්ලි ප්‍රශ්න වලින් ගොඩ එන්න ඔබට කළ හැකි දේ සම්බන්ධව පළවෙනිම දේ තමයි කළ හැකි දේ හිතන්න කලින් ඔබට මොකද්ද උනේ අපිට මොකද්ද උනේ කියන කාරණාව හඳුනා ගැනීම අතිශය වැදගත්. මම ඔබට හැමදාම කියනවා අපි තුවාලයකට බෙහෙත් දාන්න කලින් තුවාලයේ තියෙන තැන නිසියාකාරව හඳුනා ගන්න ඕනේ. ඇයි මෙහෙම සිද්ධ වුනේ? අවුරුද්දෙන් පස්සේ ගොඩක් අය හිර වෙන්න හේතුව මොකක්ද? අපි දන්නවා මේ වැඩසටහන බලන බහුතරය වුණත් ලංකාවේ බහුතරය වුණත් ගොඩක් වෙලාවට Tamanට ලැබෙන වැටුපෙන් එහෙම නැත්නම් Tamanගේ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභයෙන් ජීවත් වෙනකොට ගෙනියන්නේ ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් එහෙම රෝලක්. රුපියල් 50000ක සැලරි එකක් හම්බෙනවා. ඒ සැලරි එක Tamanගේ වියදම් වලට නිශ්චිතව බෙදාගෙන තියෙනවා. ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට මෙච්චරයි, කැම බීම වලට මෙච්චරයි, Tamanගේ ලේෂ එක සඳහා මෙච්චරයි. ඒ වියදම් ටික කැල්කියුලේට් කරලා බැලුවට පස්සේ ගොඩක් වෙලාවට තමන්ගේ ආදායමට ඒ වියදම සමාන වෙනවා. සමහර විට පොඩි ලෝන් එකකුත් යාළුවෙක්ගෙන් මාසේ අන්තිමට ලබා ගන්න සිද්ධ වෙනවා. මේ වගේ වපසරියක මේ වගේ රෝල් එකක තමයි ගොඩක් අය බහුතරය ජීවත් වෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ මේ රෝල් එක මත ජීවත් වීම යම්කිසි කාලයක් ජීවිතේ කරන්න වෙන අවදීන් තියෙනවා. නමුත් ප්‍රශ්නය තමයි අවුරුදු වගේ කාල සීමාවක් ආවට පස්සේ අවුරුදු වගේ සීසන් එකක් ආවට පස්සේ ඔබට සිද්ධ වෙන දේ තමයි ගොඩක් වෙලාවට ඔබ රැකියාව කරන ආයතනයෙන් සමහර විට ඔබට පොඩි බෝනස් එකක් හම්බෙනවා. අපි නිකන් හිතමු රුපියල් 20000ක බෝනස් එකක් හම්බුණා. රුපියල් 20000ක බෝනස් එකක් හම්බුණාට පස්සේ ඔබ කල්පනා කරනවා මේ 20000ක් වැඩිපුර හම්බෙලා තියෙන නිසා මේ මුදලින් මට මොනවද කරන්න පුළුවන්? ඒකට ගොඩක් ඔප්ෂන්ස් ඔබට පේනවා. ඔබට අලුත් ඇඳුම් ගන්න පුළුවන්. ඔබට නෑදෑ ගෙවල් වල යන්න පුළුවන්. ඔබට අලුත් දේවල් පර්චේස් කරන්න පුළුවන්. මේ අලුත් අවුරුද්දේ අලුත් වෙන්න පුළුවන්. ඒකේ කිසිම වරදක් නැහැ. නමුත් ප්‍රශ්නය තමයි ආදායම රුපියල් 20000කින් වැඩි වෙනකොට ඒ කාල සීමාව ඇතුලේ අපි නොදැනුවත්වම අපේ වියදම රුපියල් 30000කින් රුපියල් 40000කින් සමහර විට ඊටත් වැඩියෙන් වියදම් කරලා තියෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක අපි මේකට කියනවා ඉමෝෂනල් ස්පෙන්ඩිං. තමන්ගේ ආදායම ඉහළ යාමට සාපේක්ෂව ඊටත් වැඩියෙන් තමන්ගේ වියදම ඉහළ යනවා. මේක තමන්ගේ මනෝභාවයත් එක්ක ඇති වෙන ප්‍රශ්නයක්. මේ හේතුව නිසා තමයි ගොඩක් අය රැට් රේස් එකේ පවා හිර වෙලා ඉන්නේ. ආදායම වැඩි වෙනකොට ඊට සාපේක්ෂව තවත් වැඩියෙන් තමන්ගේ වියදම් වැඩි කරන එක. මේ හේතුව නිසා මොකක්ද වෙන්නේ? අප්‍රේල් මාසයේ අවසාන වෙනකොට රුපියල් 20000ක් බෝනස් එක ගත්ත මිනිස්සයා රුපියල් 40000ක් වැඩිපුර වියදම් කරලා සමහර විට පොඩි ණයකුත් වෙලා උගුලක හිර වෙලා තමයි මාසේ අන්තිම වෙනකොට ඉන්නේ. ඊට පස්සේ ඇතිවන ප්‍රශ්නය තමයි මේ හිර වුණ උගුලෙන් ගොඩ එන්න. මේ සිද්ධ වෙච්ච මූල්‍යමය පාඩුවෙන් අස්ථාවරත්වයෙන් ගොඩ එන්න සමහර විට රෝලක් ගෙනියන කෙනෙක් නම් එයාට සම්පූර්ණ අවුරුද්දක්ම ස්ට්‍රගල් කරන්න සිද්ධ වෙනවා. මැයි මාසේ, ජූනි මාසේ, ජූලි මාසේ මේ ආදී වශයෙන් ඊළඟ අවුරුද්දේ අප්‍රේල් වෙනකන් මේ ඇතිවෙච්ච පාඩුව, මේ ඇතිවෙච්ච අස්ථාවරත්වය යගේ ඇඟට පතට කුස්සියට පර්ස් එකට දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ප්‍රශ්නය තමයි ඔබට ඇති වෙලා තියෙන ඉමෝෂනල් ස්පෙන්ඩිං නිසා පහුගිය කාලේ ලොකුවට වියදම් වුණා. ලොකුට වියදම් කරන්න සිද්ධ වුණා වගකීම් එක්ක. එහෙනම් කොහොමද මේකෙන් මේ වෙලාවේ ගොඩ එන්න, ප්‍රෙෂර් නොවි ගොඩ එන්න අපි ස්ට්‍රැටජිස් හරියට ක්‍රියාත්මක කරන්නේ? හැම මාසයක් සඳහාම අපිට ගෙදරට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා, ගෙදරට කැම බීම අවශ්‍ය වෙනවා, විවිධ බඩු භාණ්ඩ අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක් දුවන්න තොග ප්‍රමාණය ඉන්වෙන්ටරි එකක් තියෙනවා. මේ වෙලාවේ ඔබ කළ යුතු පළවෙනිම දේ තමයි හිර වෙලා ඉන්නව නම් තමන්ගේ ඉන්වෙන්ටරි චෙක් එකක් කරන්න. තොග පිළිබඳව පොඩි සංගණනයක් වගේ දෙයක්. එහෙමත් නැත්නම් පොඩි පරීක්ෂාවක් වගේ දෙයක්. තමන් අවුරුද්දට සාමාන්‍යයෙන් බඩු ගත්තට පස්සේ මොනවද තමන්ගේ ගෙදර වැඩිපුර ඉතුරු වෙලා තියෙන දේවල්. ඒ වගේම තමන්ට පරිභෝජනය කළ
කළ හැකි මට්ටමේ මේ මාසේ අලුතෙන් බඩු නොගෙන ඉන්න මට්ටමේ දේවල් මොනවා හරි තමන්ගේ අවශ්‍ය දේවල් වල තමන්ගේ ගෙදර බඩු වල ඉතුරු වෙලා තියෙනවද කියන එක මුලින්ම පරීක්ෂා කරලා බලන්න. පළවෙනිම දේ තමයි මේක පරීක්ෂා කරාට පස්සේ ඊළඟට ඔබ කළ යුතු දේ ඊළඟ මාසේ වෙනකන් ඊළඟ මාසේ සැලරි ඩේට් එක වෙනකන් ඊළඟ මාසේ බිස්නස් එකේ ප්‍රොෆිට් එක ඔබ අතට ලබා ගන්න දවස වෙනකන් ඔබට ඇත්තටම පර්චේස් කරන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා හරියට ලිස්ට් එකක් හදන්න. ගොඩක් වෙලාවට අපි අවුරුද්දේ මේ මාසේ වැඩිපුර වියදම් කරලා නම් ඊළඟ මාසේ වගේ ෆයිනෑන්ස් එක බැලන්ස් වෙන විදිහට ඔබට පර්චේස් කරන්න පුළුවන් දේවල් මොනවද? සමහර විට හැම මාසෙම ඔබ වියදම් කරන විදිහට හැම මාසෙම ඔබ මිලදී ගැනීම කරන විදිහට ඔබට ඉදිරි මාසයේදී පර්චේසින් කරන්න බැරි නම් මිලදී ගැනීම කරන්න බැරි නම් මොන පැත්තෙන්ද මට ඒක පාලනය කරන්න පුළුවන්? ඔබ ලිස්ට් එකක් හදලා බලන්න. මට ගෙදර බඩු වලින් යම්කිසි කොස්ට් එකක් කට් කරන්න හැකියාව තියෙනවද? මගේ පික්මී ගාස්තු වලින් යම්කිසි කොස්ට් එකක් කට් කරන්න හැකියාව තියෙනවද? එහෙම නැත්නම් මගේ ටෙලිෆෝන් බිල් එකකින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිල් එකකින් පොඩි ගාණක් කට් ඩවුන් කරන්න හැකියාව තියෙනවද? Tamanට මුලින්ම කට් ඩවුන් කරන්න පුළුවන් ඒරියාස් මොනවද? Tamanගේ ඉතුරු වෙලා තියෙන අලුතෙන් මිලදී ගත යුතු නැති දේවල් මොනවද? මිලදී ගත යුතු දේවල් මොනවද? මෙන්න මේ චෙක් එක පළවෙනි පියවර විදිහට ඔබ කරලා බලන්න. උදාහරණයක් විදිහට අපි නිකමට හිතමු ඔබ සතියට කෑම බීම වලට රුපියල් 10000ක් වියදම් කරනවා කියලා. හැබැයි ඔබ සමහර විට ඔබේ කිචන් එක පරීක්ෂා කරලා බැලුවොත්, ගෙදර පරීක්ෂා කරලා බැලුවොත්, ෆ්‍රිජ් එක ඇරලා බැලුවොත් ඔබට තේරුම් යන්න පුළුවන් ඔබ සතියකට වියදම් කරන 10000 සති දෙකක් සඳහා ඉතුරු කරගන්න. ඒ කියන්නේ රුපියල් 20000ක් ඔබට ඉතුරු කරගන්න පුළුවන් මට්ටමට ඔබට ගෙදර මේ වෙලාවේ කෑම බීම තියෙනවා. ඔබට මේ වෙලාවේ ගෙදර අවශ්‍ය කරන තොග ප්‍රමාණය තියෙනවා. සම්පත් ප්‍රමාණය තියෙනවා. හැබැයි මේ චෙක් එක කරනකම්, මේ පරීක්ෂාව කරනකම් සමහර විට ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබට ඒක දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ. පළවෙනිම පියවර මේ වෙලාවේ වියදම් අඩු කරගන්න නම් මුලින්ම බලන්න තමන්ගේ වියදම් අඩු කරගන්න පුළුවන් ඒරියාස් මොනවද කියලා. දෙවැනි පියවර විදිහට තමන්ගේ මුදල් අනවශ්‍ය විදියට කැපෙන. අපි කතා කරපු කෑම බීම, තමන්ගේ තොග, තමන්ගේ ට්‍රාන්ස්පෝර්ටේෂන්, කමියුනිකේෂන් වගේ අත්‍යවශ්‍ය දේවල් ඇරුණම අපි මිනිස්සු විදිහට විකල්ප දේවල් වලට සමහර විට අලුත් දේවල් වලට වෙනත් දේවල් වලටත් මුදල් වියදම් කරනවානේ. එතකොට මේ විකල්ප අවස්ථාවල ඒ වෙනත් දේවල් වල අපි අනවශ්‍ය විදිහට මුදල් වැය කරන තැන් හඳුනා ගන්න එකත් මේ වියදම් කට් ඩවුන් කරනකොට, මේ කොස්ට් එක කට් කරනකොට අතිශය වැදගත් පියවරක් බවට පත් වෙනවා. වැදගත්ම දේ තමයි සමහර විට ඔබ මේ වෙනකොට සබ්ස්ක්‍රිප්ෂන්ස් විදිහට අරගෙන තියෙන දේවල් චෙක් කරලා බැලුවොත් ඔබේ ෆෝන් එක අරගෙන ඔබේ account එකට ගිහිල්ලා ඔබට පැහැදිලි වෙයි සමහර සබ්ස්ක්‍රිප්ෂන්ස් ඔබට වැදගත් වෙන්නේ නැහැ ඔබ පර්චේස් කරලා තිබ්බට. ඔබ ඩිසයිනින් කරන්න එක සබ්ස්ක්‍රිප්ෂන් එකක් අරගෙන තියෙනවා. හැබැයි කිසිම ඩිසයින් එකක් කරලා නැහැ. ඔබ සමහර විට වීඩියෝ එඩිට් කරන්න එක සබ්ස්ක්‍රිප්ෂන් එකක් අරගෙන තියෙනවා. හැබැයි පහුගිය මාස කිහිපෙම එක වීඩියෝ එකක්වත් එඩිට් කරලා නැහැ. මෙන්න මේ ආදී වශයෙන් ඔබ හරියට චෙක් කරලා බැලුවොත් ඔබ නොදැනුවත්වම ඔබේ මුදල් අනවශ්‍ය විදිහට සබ්ස්ක්‍රිප්ෂන් සඳහා යවලා තියෙනවා. දැන් අපේ පහුගිය කාලේ 11 ක්ලබ් එකට ජොයින් වෙච්ච එක ක්ලයන්ට් කෙනෙක්, එක සේවාලාභියෙක් කියපු කතන්දරයක් තමයි යා මේකට ජොයින් වෙන්න මුදල් හොයාගන්නකොට කල්පනා කරලා බලපු දේ තමයි තමන් අනවශ්‍ය විදිහට මුදල් කොච්චර වැය කරන සබ්ස්ක්‍රිප්ෂන්ස් තියෙනවද. ඒවා විතරක් නතර කරලා දැම්මත් අපිට මේකට ජොයින් වෙන්න මුදලක් හොයාගැනීමේ හැකියාව තියෙනවා කියන කාරණාව අපි හැම වෙලේම පොඩි සංගණනයක් කරලා බැලුවොත්, පොඩි පරීක්ෂාවක් කරලා බැලුවොත්, account එකට ගිහිල්ලා පොඩි චෙක් එකක් කරලා self check එකක් කරලා අපිට පැහැදිලි වෙනවා අපි අනවශ්‍ය විදිහට නොදැනුවත්වම අපේ සමහර ඩොලර්, සමහරට මුදල් කාඩ් එකෙන් කැපෙන විදිහට වෙන පැත්තකට හරවලා තියෙනවා. ඉතින් මේක නතර කරගන්න ඔබට ඊළඟ මාස කිහිපෙදී පුළුවන්. මුලින්ම බලන්න තමන් කොයි වගේ තැම්බලින්ද තමන්ගේ money leakage එක හදලා තියෙන්නේ. money leakage එක කියලා කියන්නේ තමන්ගේ මුදල් හැම වෙලේම ලීක් වෙන පොයින්ට්ස් තියෙනවා. මම ඔය කියපු සබ්ස්ක්‍රිප්ෂන්ස් කියන්නේ එක පොයින්ට් එකක් විතරයි. තවත් ගොඩක් තැන් තියෙන්න පුළුවන්. ඒ වගේ ලීක් වෙන තැන් ඔබ වහලා දැම්මොත්, ඔබේ පයිප් එක හදාගත්තොත් අන්න එතනදී ඒ මුදල් ලීක් වීම හැම වෙලේම නතර වෙනවා. එළියට පිටවීම නතර වෙනවා. එතනින් ඉතුරු වෙන මුදල මේ මාසය ඇතුලේ, ඊළඟ තීරණාත්මක කාලය ඇතුලේ ණය නොවි ඔබට අවශ්‍ය කරන සකසුරුව පුහුණු කරන්න හොඳ රුකුලක් බවට ඒක පරිවර්තනය වෙනවා. ඒකපත් වෙනවා. තුන්වෙනි පියවර තමයි cash only challenge කියලා කියන්නේ. ගොඩක් වෙලාවට අපි වෙළඳ සැලකට ගියාම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාකට් එකට ගියාම වෙන්න පුළුවන්. අපේ අතේ කාඩ් එකේ හැම වෙලේම සල්ලි තියෙනවා. අපේ ATM කාඩ් එකේ, අපේ ඩෙබිට් කාඩ් එකේ, අපේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල් තියෙනවා නම් ඒක පංච් කරලා හැම වෙලේම මේ ඉමෝෂනල් ස්පෙන්ඩින් කියන කාරණාවට නොදැනුවත්වම තල්ලු වෙනවා. සුපර් මාකට් එකට ගියාට පස්සේ මට චොකලට් එකක් කන්න හිතුනොත් මම මේක පර්චේස් කරනවා. මේ වෙලාවේ මුදල් නැති වුණත් සමහර විට මම මොකක් හරි දැක්කොත් මම කාඩ් එක පංච් කරලා ඒක මිලට ගන්නවා.
කාඩ් එකෙන් මුදල් යනකොට මේක පංච් කරලා ඔබ ගෙවනකොට සමහර වෙලාවට ඔබට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි ටික කවසක් ගිහිල්ලා ටික වෙලාවක් ගිහිල්ලා ඔබ ගණන් එකතු කරනකොට ඔබේ මුදල් වලට මොකද උනේ කියලා බලනකොට තමයි දැනෙන්නේ මම කොච්චර කාඩ් එක පංච් කර මුදල් වියදම් කරලාද. සමහර දේවල් අත්‍යවශ්‍ය දේවල්. හැබැයි අනවශ්‍ය දේවල් වලටත් මම කොච්චර මුදල් වියදම් කරලා. ඒ නිසා තමයි මේ කෑෂ් ඔන්ලි චැලෙන්ජ් කියන එක කියන්නේ. මේ වගේ ඔබ අපහසුතාවයට පත් වෙලා ඉන්න වෙලාවක අමාරු කාල සීමාවක මූල්‍යමය වශයෙන් ඔබ ඔබේ වියදමට සරිලන දවසේ වියදම අපි නිකන් හිතමු ඔබට දවසේ වියදම් ටික ඔබව නඩත්තු කරලා කළමනාකරණය කරගන්න රුපියල් 5000ක් අවශ්‍යයි කියලා. අන්න ඒ මුදල විතරක් ඔබේ අතට ගන්න. ඒ මුදල විතරක් අතේ තියාගෙන ATM කාඩ් එක ඔබ මාකට් එකට යනකොට වෙළඳසැලට යනකොට ගෙනියන්නේ නැතුව ඉන්න. ඒ ප්‍රැක්ටිස් එකෙන් ඒ සකසුරුම පුහුණු කරන ව්‍යායාමයෙන් ටික කාලයක් ඔබට දැනෙනවා ඔබ වෙනදට වඩා මුදල් යම්කිසි ආකාරයකින් අරපිරිමැස්මකින් පාවිච්චි කරලා තියෙනවා කියන එක. මොකද ඔබ කාඩ් එකේ ට්‍රැප් එකෙන් එළියට ඇවිල්ලා. ඔබේ අතේ තියෙන මුදල විතරක් ඔබට අවශ්‍ය මුදල විතරක් අරගෙන වියදම් කරන්න මේ කාල සීමාව තුළ හුරු වෙලා. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය ඇතුළතදී පොඩි මානසික ක්‍රියාවලියකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කාඩ් එකෙන් පංච් කරලා ගෙවීමක් කරනවට වඩා අපේ අතේ තියෙන මුදල දීලා යමක් පර්චස් කරනකොට මුදල් වියදම් වෙනවා කියන හැඟීම අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒක අපිට ඇහැට පේනවා. අපේ නෝට්ටු මාරු වෙන විදිහ, අපි ළඟට තිබ්බට වඩා අඩු මුදලක් එන විදිහ. මේක අපි දකිනකොට, ඇස් දෙකෙන් දකිනකොට මනස ඇතුලේ යම්කිසි ආකාරයක පොඩි වේදනාවක් ඇති වෙනවා. මගේ මුදල් ඉවර වෙනවා. මගේ මුදල් නාස්ති වෙනවා. මගේ මුදල් එළියට පිට වෙනවා වගේ හැඟීම. මෙන්න මේ පොඩි වේදනාවෙන් තමයි ගොඩක් වෙලාවට ඔබේ සකසුරුම පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වැදගත්ම දේ ඔබ ගත කරන්නේ අවුරුද්දෙන් පස්සේ තාම තීරණාත්මක මූල්‍ය අවධියක් නම් මේ වෙලාවේ කෑෂ් ඔන්ලි චැලෙන්ජ් එකට යන්න. අද දවස සඳහා, මේ සතිය සඳහා, මේ මාසය සඳහා මට කොච්චර මුදල් ඕනේද? ඒ මුදල පමණක් ඔබේ පර්ස් එකේ තියාගන්න. මාකට් එකට යනකොට සල්ලි විතරක් අරගෙන යන්න. සිව්වැනි සහ අවසාන පියවර තමයි මේ අවුරුදු කාලේ තියෙන ඩෙට් ට්‍රැප් එකෙන් ඔයා මිදෙන්න ඕන. සරලව කිව්වොත් ඔබ දැන් පොඩ්ඩක් විතර හිර වෙලා ණයක් ලබා ගන්න අවශ්‍යතාවයෙන් ඉන්න වෙලාවක් මේක. මොකද ඔබේ පර්ස් එක හිස් වෙලා තියෙන්නේ. ඔබේ මූල්‍ය තත්ත්වය හිර වෙලා තියෙන්නේ. මේ වගේ වෙලාවක ඔබ කල්පනා කරනවා මේ මාසේ ඉතුරු ටික ඇදගන්න. සමහර විට ඊළඟ මාසේ පඩි එනකන් සර්වයිව් වෙන්න මට ණයක්වත් ගන්න පුළුවන්ද කියලා. හැබැයි ඔබ මේක වෙලාවේ අනවශ්‍ය ණයකට ගියොත්, අනවශ්‍ය පොලි අනුපාතයක ණයකට ගියොත්, එහෙම නැත්නම් පොලියට සල්ලි ගත්තොත්, ඔබ ණය උගුලේ හිර වෙනවා විතරක් නෙවෙයි, ඒ ණය පියවන්න ඔබට තවත් තැන් වලින් ඉස්සරහට සල්ලි ගන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඩෙට් ට්‍රැප් එක කියන්නේ ඔබව තවත් මේ ප්‍රශ්නයෙන් පල්ලෙහාට ඇදලා දාන කාරණා. නමුත් අපි අර මුලින් කිව්වා වගේ හිර වුණාට පස්සේ අපි තවත් බලන්නේ ණයක් වෙලා හරි ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. අපි දකින්නේ ඒ ණය වුණාට පස්සේ අපිට ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේ කාරණාව නිසා ඔබට කිව යුතු වැදගත්ම දේ තමයි අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි නම් මේ මොහොතේ ඔබේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න යන්න එපා. ඒක හොඳ chance එකක් වෙයි. ඒක හොඳ අවස්ථාවක් වෙයි මේ වෙලාවේ අනවශ්‍ය හිරවීමකට නොගිහින් ඉන්න. ඒක පළවෙනිම දේ. දෙවෙනි කාරණාව තමයි ඔබ ණය ලබා ගන්න හිතනවා නම් අනවශ්‍ය පොලි අනුපාතයක් තියෙන. එහෙම නැත්නම් ඔබට විශේෂයෙන්ම පොලි අනුපාතයේ පැත්තකින් තිබ්බත් අර තාක්ෂණික සාධක ටික පැත්තකින් තිබ්බත් ඔබට මේ ණය ගන්නකොට දැනෙනවා නම් මම ණයකාරයෙක් වෙනවා කියලා. මම තව ටිකක් හිර වෙනවා කියලා මානසික වශයෙන් ඔබට ඒක ප්‍රෙෂර් එකක් ගේනවා නම්, ස්ට්‍රෙස් එකක් ගේනවා නම් කිසිම වෙලාවක ඒ ණයට නොගිහින් මම මුලදී පැහැදිලි කරා වගේ Taman සතුව මේ වෙලාවේ තියෙන සම්පත් වලින් මේ මාසේ මේ දවස් ඉතුරු ටික කළමනාකරණය කරගන්න ඔබ පොඩි සැලසුමක් හදාගන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම ඔබ ණය අරගෙන මේ දවස් දෙක තුන සර්වයිව් වෙයි. ඉදිරි සති දෙක සර්වයිව් වෙයි. හැබැයි එතනින් පස්සේ මේ ණය ටික ගෙවන්න ගිහිල්ලා ඔබ ඊළඟ මාසෙත් හිර වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ මාසෙත් හිර වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා මේ අවුරුදු ඩෙට් ට්‍රැප් එකෙන් මිදෙන්න නම් ඔබ මේ වෙලාවේ සවිඥානිකව ඔබේ ගේම් එක ප්ලේ කරන්න සිද්ධ වෙනවා. ලෝකේ ප්‍රකටම මූල්‍ය කළමනාකරණය සම්බන්ධ ග්‍රන්ථය වෙන Rich Dad Poor Dad කෘති රචනා කරපු රොබර්ට් කියෝසාකි එක තැනකදී කියනවා ඔබේ ආදායම අඩු කාලයේදී වියදම් ගැන හඬා වැටෙන එක නෙවෙයි වැදගත් වෙන්නේ. වියදම් ගැන හඬා වැටෙන එක වෙනුවට ඔබේ සම්පත් කළමනාකරණය ගැන වද වෙන එක තමයි වැදගත් වෙන්නේ කියලා. ඒ නිසා ඔබ මේ වෙලාවේ අවුරුදු වලින් හිර වෙලා ඉන්නවද? ඔබේ පොකට් එක හිස් වෙලා තියෙනවද? මෙතනින් පස්සේ මොකද්ද කරන්න කියලා හිත ඉන්නවද කියන එක අදාළ නැහැ. ඔබ කොච්චර දුක් වුණත්, කොච්චර වොරි වුණත්, කොච්චර ප්‍රෙෂර් වෙන්න හැදුවත් දැන් ඔබට වෙලා තියෙන වියදම් ටික නැවත රිකවර් කරන්න බෑ. නැවත ඔබට ලබා ගන්න බෑ. ඒ නිසා වැදගත්ම දේ තමයි මේ වෙලාවේ අපි මේ වැඩසටහනින් කතා කළා වගේ ඔබ සතුව තියෙන සම්පත් ටික හරියට කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන බුද්ධිමත්ව කල්පනා කරන්න. අපි කතා කරපු ස්ට්‍රැටජිස් 4 හරියට ක්‍රියාත්මක කරන්න ඔබ ලෑස්තිද කියලා. එකෙන් ගොඩ එන්න ලෑස්තිද කියලා පල්ලෙහායින් ජස් කියලා කමෙන්ට් එකක් දාන්න.